Hello everyone, welcome to English Nap. ඉතින් අපි අද කතා කරන essay එක ගොඩක් වැදගත් essay එකක්. අපි අද කතා කරන්නේ my village කියන topic එකට කොහොමද අපි simple essay එකක් ලියන්නේ කියලා. Right. අපි ඉස්සෙල්ලාම අපි ගම ගැන විස්තරය කරගෙනමු. introduction එකක් පොඩි හඳුන්වීමක් කරගෙනමු. මම මෙතෙන්ට ගමකුයි නගරයකුයි දාලා තියෙනවා. ඔයාලගේ විස්තර දාලා මේ essay එක build up කරගෙන යමු. I live in a small village called Sinimodara near Tangol. ඔන්න මම ජීවත් වෙන්නේ තංගල කිට්ටුව Sinimodara කියලා චූටි ගමක. It is in the southern province of Sri Lanka. ඒක තියෙන්නේ දකුණු පළාතේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ. එතකොට ඔයාලගේ පළාත ඔයාලා මෙතෙන්ට add කරගන්න. My village is beautiful and peaceful. ඔයාලට ලියන්න පුළුවන් සරලම sentence එකක් මේක. මගේ ගම ලස්සනයි ඒ වගේම සාමකාමී. Peaceful. There are many trees. There are many green trees, paddy fields and small houses in my village. ඔන්න මේ අපිට there are කියන sentence pattern එකෙන් use කරන්න පුළුවන් මොනවා හරි දේවල් ගොඩක් තියනවා කියන අදහස. අපේ ගමේ තියනවා කොළපාට ගස්, කුඹුරු තියනවා වගේම පොඩි ගෙවල් තියනවා. The air is fresh and clean. ඒ වගේම වාතය අපේ ගමේ තියෙන වාතය fresh, නැවුම් සහ පිරිසිදුයි. ඒ කියන්නේ අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන් තැනක් තමයි අපේ ගම කියන එක මේ කියලා තියෙන්නේ. And also ඒ වගේම there is a beautiful beach near our village. අපේ ගම කිට්ටුව ලස්සන මුහුදු වෙරළකුත් තියෙනවා. We can see the blue sea and fishing boats there. අපිට පුළුවන් we can see අපිට පුළුවන් දකින්න ලස්සන මුහුදු වෙරළ මුහුදක් ඒ වගේම fishing boats මාළු අල්ලන බෝට්ටු there එහෙ තියෙනවා. Sometimes සමහර වෙලාවට we go there in the evening to watch the sunset. අපි ඉර බැහැගෙන යන වෙලාවට ඒක බලන්න සමහර දවස්වල හවසට බීච් එකට යනවා. ඉතින් මේ ෆස්ට් පැරා එක අපි ලියාගෙන තියෙන simple English use කරලා. Right. අපි දැන් බලමු how to write the next paragraph. මම එකෙන් කතා කරනවා the people in my village. අපේ ගමේ ඉන්න මිනිස්සු කොයි වගේද කියලා කියන්න. The people in my village are very kind and hardworking. හරිම easy මේවා ලියන්න. අපේ ගමේ ඉන්න මිනිස්සු ගොඩක් කරුණාවන්තයි වගේම hardworking. එයාලා මහන්සියලා වැඩ කරනවා. Most of them are fishermen and fishmongers. මේ අතරින් බහුතරයක් අය fishermenලා. ඒ කියන්නේ මාළු අල්ලන අය, තීවරයෝ. ඒ වගේම fishmongers කියනවා අපි මාළු විකුණන අය. They catch fish and sell fish. ඔන්න අපි කියනවා එයාලා මොකද කරන්නේ මාළු අල්ලනවා සහ විකුණනවා. Some of them are farmers. සමහර අය farmersලා. එයාලා මොකද කරන්නේ බලමු. They grow rice, vegetables and fruits. එයාලා වගා කරනවා මේ දේවල්. Some people go some work in shops and schools and other places in Tangol. සමහර අය තවත් සමහර අය වැඩ කරන්නේ එක කඩවලට පාසල්වලට ගුරුවරු නම් යනවා. ඒ වගේම තව නගරය අසන්න තියෙන තැන්වලට මෙයාලා යනවා. People work hard. මිනිස්සු මහන්සියලා වැඩ කරනවා but they always smile and help each other. ඒ වගේම එයාලා හැම වෙලේම hina වෙලා ඉන්නේ each other කියනවා අපි එකිනෙකාට උදව් කරගන්නවා. In my village everyone lives like one big family. මගේ ගමේ නම් හැමෝම ජීවත් වෙන්නේ එක පවුලක් වගේ. මෙතන everyone කියන්නේ indefinite pronoun එකක් නිසා තමයි අපි lives කියලා live කියන verb එකට s එකක් add කරලා තියෙන්නේ. Right. අපි දැන් බලමු what are the places in my village? අපේ ගමේ තියෙන places ගැන මොනවද තියෙන්නේ කියලා. There is a small school in my village. මොනවා හරි දෙයක් තියෙනවා කියන්න ඔන්න ඔයාලට පුළුවන් there is කියන sentence pattern එක use කරන්න. මගේ ගමේ පාසලක් තියෙනවා. Children go there happily every morning. ළමයි හැම උදේම every morning. හැම උදේකම සතුටින් එහෙ යනවා. Go there. After school, children play games like cricket, football and hide and seek.
ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ගමේ ළමයි එක එක සෙල්ලම් කරනවා. මෙන්න මේ වගේ සෙල්ලම් කරන්නේ. ඒ වගේම hide and seek කියනවා හැංගින් නැත්තම් සෙල්ලම් කරන එකට. අපි පොඩි කාලේ අපි හැමෝම කරපු සෙල්ලමක් නේ ඒක. Education is very important to the people in my village. අධ්‍යාපනය කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ට very important. ගොඩක් වැදගත් දෙයක්. There is a small temple in our village. ඒ වගේම ඔන්න අපේ ගමේ තියෙනවා පොඩි පන්සලකුත්. People go there on poor days. මිනිස්සු පොය දවස්වලට ඔන්න එහෙ යන්නත් අමතක කරන්නේ නැහැ. Right. අපි දැන් බලමු life in my village. මගේ ගමේ ජීවිතය කොහොමද කියලා. Life in my village is simple and calm. අපේ ගමේ ජීවිතය ගොඩක් සරලයි, simple. Calm කියන්නේ සංසුන් කියන එක. People wake up early in the morning. මිනිස්සු හැම උදේට නැගිටිනවා උදේ පාන්දරේ. In the evening, the village becomes quiet. හවසට ගම ගොඩක් සංසුන්. We can hear the sound of birds and sometimes the waves from the sea. අපිට ඇහෙනවා ඒ වගේ වෙලාවට කුරුල්ලොන්ගේ සද්ද එහෙම. ඒ වගේම waves from the sea. මුහුද ආසන්නයේ ගමක් තියෙන කෙනෙක් නම් ඔයාලට මේ මූදු රළවල සද්ද ඇහෙනවා ඇති. waves කියන්නේ මේ රළ. මූදු රළවල සද්ද ඇහෙනවා. right. අපි දැන් බලමු why I love my village. ඇයි මම මගේ ගමට ආදරේ කියලා. I love my village very much because it is my home. මම මගේ ගමට ගොඩක් ආදරේ very much. මොකද ඒක මගේ ගෙදර, මගේ නිවහන. මං ඉන්න තැනනේ ඒක. It is peaceful, beautiful and full of kind people. ඒක ගොඩක් peaceful, සාමකාමී, beautiful, ලස්සනයි ඒ වගේම කරුණාවන්ත මිනිස්සු පිරීලා ඉන්නවා. Whenever I go to the city, I miss my village's calm air and smiling faces. මං කොයි වෙලක හරි ටවුන් එකට නගරයට ගියොත් මට පාළුවේ අර ගමේ මිනිස්සුන්ගේ නමුණු ඒ වගේම අර නිදහසේ ගන්න හුස්ම ඒ දේවල් අඩු වෙන නිසා. I feel happy and safe when I return home. මට ගොඩක් සතුටක් දැනෙනවා. I feel happy. මට සතුට දැනෙනවා when I return. මං ආවට පස්සේ ගෙදර. when කියන්නේ විත කියන අදහස. when I return මම නැවත ආවම, ගෙදර ආවම. My village is a wonderful place to live. මගේ ගම නම් ජීවත් වෙන්න සුපිරිම තැනක්. හරියටම කියනවා නම්. It has natural beauty. ඒකට තියෙනවා natural beauty. ස්වභාවික ලස්සන තියෙනවා. friendly people. හොඳ මිනිස්සු ඉන්නවා. and calm life. සංසුන් ජීවිතයක් ගෙවන්නත් පුළුවන්. I am proud to live here. මම මෙහි ජීවත් වෙන එක ගැන ආඩම්බර වෙනවා. and I will always love my village. ඒ වගේම මම මගේ ගමට හැමදාම ආදරේ. ඉතින් මම මේ වීඩියෝ එක MS එක ක්‍රියේට් කරලා තියෙන්නේ මේ village කියන චූටි මාතෘකාව ගැන පැරග්‍රාෆ්ස් කීපයක් එකතු කරලා. ඉතින් ඔයාලට මේක දිග වැඩි නම් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය සෙන්ටෙන්සස් ටික ඔයාලගේ විදියට ක්‍රියේට් කරගෙන essay එක ලස්සනට කම්ප්ලීට් කරගන්න. ඉතින් මම ගොඩක් lazy use කරලා තියෙන language එක ගොඩක් easy simple language එකක්. ඉතින් මොනවා හරි නොතේරෙන දෙයක් තිබ්බනම් comment section එකෙන් comment එකක් දාලා තියන්න. And that's enough for today. Don't forget to like, share and subscribe English Snap for more easy essays.